ඔයාලා හිතන්නේ ඉංග්‍රීසි කතා කරන්න ටෙන්සස් හැදෙන විදිහ ඉගෙන ගත්තාම ඇති කියලාද? වැරදි. ටෙන්සස් හැදෙන විදිහ ඉගෙනගෙන ඉංග්‍රීසි කතා කරන්න බෑ. We need to learn the usage of the tenses. අපි මේ ටෙන්සස් ටික යූස් කරන අවස්ථාවල් ටික ඉගෙන ගන්න ඕන. ඉතින් අද කියලා දෙනවා present continuous tense එක යූස් කරන අවස්ථාවක්. අපි normally කියන්නේ අනාගතයේ කරන දෙයක් will දාලා. I will go to class tomorrow. I will go to the class tomorrow. I will go to Colombo tomorrow. I will go to Kandy next week. ඒ වගේ අපි I will දාලා කියනවා අනාගතයේ කරන දේවල්. නමුත් අපිට ඒක කියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා present continuous tense එක use කරලා. I am going. I am going. present continuous tense. I am going කියන වාක්‍ය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් නුදුරු අනාගතයේදී කරන දේවල්. ඒ කියන්නේ ගොඩක් දුර අනාගතයක නෙමෙයි. හෙට අනිද්දා ලබන සතිය ලබන මාසේ ඒ වගේ කරන දේවල් අපිට කියන්න පුළුවන් present continuous tense එක use කරලා. ඒ කියන්නේ I am going to Colombo tomorrow. I am going to Kandy next week. I am going on a trip next Monday. එතකොට next Monday trip එකක් යනවා කියලා තමයි කියන්නේ. දැන් යමින් ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. Present continuous tense can be used to tell near future. near future එකේ කරන දෙයක් අපිට කියන්න පුළුවන් present continuous tense එක use කරලා. I think you got the idea how to use present continuous tense to tell what we are going to do near future. Okay, use it.